ඒ තමයි එළියේ හයිදරාගල ප්‍රධාන කල්පනා. ඔබට පේන ඇති මේ කටාරම් කොටපු. තියම්. අපි මේ පූජාවට මේව කරන්නේ. ඒ වතුරෙන්ද ඒතකොට පූජාව හදන්නේ? ඔව් ඔව්. ඒකෙන් තමයි. හරි. මේ තව තියෙනවා ගල්ගේ උඩ. මේක තමයි තෙදාන එක. දැන් වැහිලා. ඊයන මෙතනින් එහාට පොකුණට ගියාට පස්සේ එළියක් හරි මොකක් හරි තියනවද? ඊට පස්සේ මීට වැඩි ලොකුයි ඒ පැත්තේ. සාමාන්‍යයෙන් මේ ගල් ගුහාවේ දුර මේ දිග ප්‍රමාණය එහෙම කොහොමද කියලා දන්නවද ඔයගොල්ලෝ? මේකයි දැන් මෙතන තියෙනවනේ පොඩියට. ඔව්. ඒ වගේ දැන් මෙතන විදියකට ගියා කියමුකෝ. ගියාට පස්සේ මේ එළියේ ඉඳලා ආවේ අපි. ඒ වගේ ලොකු දෙගුණක් විතර ලොකු ඒ පැත්තේ. යන්න තියෙනවා. ඔව්. ඉතින් ආපහු එන්න දන්නේ නැහැ. මෙතන ඉඳන් පොකුණට කොච්චරද දුරද? මෙතන ඉඳලා වුණා වැඩි 35ක් විතර වගේ තියෙනවා. අපිට යන්න බෑද? ඔක්කොම ඇතුලේ. එයා වෙච්ච කාමරේට යන්නේ. මේකේ අතන තියෙනවනේ ලින්ද. එතන එයාට යන්න දෙන්නේ නැහැ අපි. ආවා. අර ගියාට පස්සේ පාර මාර කරුණා. එයා. ඒක තමයි වෙලා තියෙන්නේ. දැන් අපිටත් එක ජනප්‍රවාද අහන්න ලැබුණා. ඒ කියන්නේ මේකට අහම මේ අතරමං කරනවා කියලා. ඔව්. ඒක තමයි. ඒකට පාරවල් දෙකක් තියෙනවා මෙතනට. පළවෙනි දෙක කිව්වා. ඒකත් මේකට. දෙවෙනි එක දැක්කේ ඒකත් මේකට. තුන්වෙනි එක දැක්කේ ඒකත් මේකට. අද වයින්වල කළා. මේ මොනවද මේ? ඔව්. මෙදී ලුණු වගේ තියෙන මේ කොහොමද තියෙන්නේ? මේකේ පොඩි ඩේන්ජර්ස් ගතියකුත් තියෙනවා. නෑ. ඒ දන්නවද මේ තෙතන තියෙන්නේ? මේවා පුපුරලා මේවා වෙන්න ඉඩ තියෙනවා මම. ඔව්. ගැලවෙන්න ඉඩ තියෙනවා. ගැලවෙන්න. මෙහෙම අදහෙට නෙමෙයි කාලයක් යනකොට නේ. ඒම ගැලවිච්ච එක තමයි මේවා. මේ තියෙන ගැලවිච්ච ඒවා තමයි. මේක ඇඳක් වගේ තියෙන්නේ. මේක තමයි ඇඳක් ඉදිරිය තමයි ඒක හදන්නේ.
අපි දැන් ඉන්නේ ඇදුරාගල ගල්ලෙන් පරිස්සරේ. අපි දැන් මේ සුදු පාටට පේන්නේ එළියේ තියෙන අපි ඇතුළු වුණ කුහරය. එතකොට එතන ඉඳන් මීටර් 95ක් ඇතුළට අපි ඇවිල්ලා. තමයි නම මොකද්ද? සුප්‍රමණි. ඔව් සුබ්‍රමණියම් මාම කියන විදිහට ඒගොල්ලෝ මේ ගල්ලෙනේ ඉස්සරහට ගිහිල්ලා මේ කුහරය ඇතුළට ගිහිල්ලා පොඩි පොකුණක් තියෙනවා. ඒ පොකුණෙන් වතුර අරගෙන තියෙනවා. මේ මෙතනින් පේන කුහරයෙන් තමයි පොකුණට යනවා කියන්නේ. මේගොල්ලෝ ඉස්සර ওই පොකුණෙන් ගිහිල්ලා වතුරත් අරගෙන තියෙනවා. මේක හරිය වටිනා ස්ථානයක්. පුරාවිද්‍යාත්මක සංරක්ෂණ ස්ථානයක් විදිහට මේක තහවුරු කරන්න පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් මේ ළඟදී මේ ස්ථාන නරඹන්න ආවා. පල්ලක තියෙනවා. යන් පාතන්ට මේ කරේ මේ ඔළුව වදී බලන්න යන්න එකේ කබල්ලා හැර මොකක් කරේ ඉඳලා තියෙනවා මේ ආරල් තියෙන්නේ බලන්න ඉන්න තාත්තයා මේ සතුට ඔළුව වදී බලන්න යට නම් මට මේම යන්න බෑ බඩ ගාගෙන තමයි යන්න ඕනේ දැන්සේ ගාගෙන මේක යන්න බෑ ඇතුළට ගිහලා ආයෙ උඩට යන්න තියෙනවා මේකෙන ඕකේ වැටෙන්න කොහොමද ගිහිල්ලා ඈ ඒක කොහෙ වැටෙනවද කියලා නෑ ඒක නම් කියන්න බෑ අපි ඇතුළට ගිහලා නෑ යන්න එළියට අම්මේ